යාළුවනේ ඉතින් අපි අද කතා කරන්න යන්නේ හැමෝටම තියෙන ලොකුම ප්‍රශ්නයකට සුපිරි විසඳුමක් ගැන. මේ වීඩියෝ එකෙන් ඔයාගේ රවුටර් එකේ සෙටින් එකක් වෙනස් කරලා ඉන්ටර්නෙට් ස්පීඩ් එක උපරිමයට වැඩි කරන්න හැටි මම සරලව කියලා දෙනවා. ඉතින් යාළුවනේ අපි සල්ලි ගෙවලා ප්‍රීමියම් පැකේජ් ගත්තත් වැඩක් නැහැ නේද? හරියට ස්පීඩ් එක නැත්තම්. අපි හිතන්නේ මේක ISP ලගේ කියන ඩයලොග් facility නැත්තම් මොබිටෙල් එකේ තියෙන වැරද්දක් කියලා. හැබැයි ඔයාලා දන්නවද ගොඩක් වෙලාවට ප්‍රශ්නේ තියෙන අපේ ගෙදර තියෙන රවුටර් එකේ settings වල. ඉතින් යාළුවනේ රවුටර් එක ඇතුලේ අපි නොදන්න හැබැයි වෙනස් කරන්න මොන secret setting ටිකක් තියෙනවා. ඉතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙනවා කිසිම සල්ලි භාගයක් වියදම් නොකර විනාඩි 5න් ඔයාගේ රවුටර් එකේ ස්පීඩ් එක 10 ගුණයකින් වේගවත් කරන්න පුළුවන් secret setting 5ක් ගැන. ඉතින් යාළුවනේ වීඩියෝ එක කොහෙවත් skip කරන්නේ නැතුව අවසානයේ මොන තෙක් බලන්න මොකද අන්තිම ටිප් එක තමයි game එක change කරන්නේ. ඉතින් යාළුවනේ අපි දැන් මුලින්ම කරන්න ඕනේ ඔයාගේ රවුටර් එකේ settings වෙනස් කරන්න තියෙන page එකට ඇතුළත් වෙන එක. ඒකට යාළුවනේ ඔයාගේ phone එකේ හැරි laptop එකේ හැරි Google Chrome browser එක open කරගන්න. එහෙම නැත්නම් ඔයාගේ device එකේ තියෙන web browser එක open කරගන්න. ඉතින් යාළුවනේ දැන් ඔයාලා ඔයාගේ web browser එකේ search bar එකේ මෙන්න මේ IP address එක type කරගන්න. ඉතින් මේ IP address එක ඔයාලට පැහැදිලිව බලා ගන්න ඕන නිසා මම display වෙන්නේ මෙන්න මේ විදිහට දාන්නම්. ඉතින් යාළුවනේ මම මේ දාපු IP address දෙකම වැඩ කරේ නැත්නම් ඔයාගේ router එකේ අනිත් පැත්ත හරවල ඒකේ පිටිපස්සේ තියෙන sticker එක බලන්න. ඒකේ IP address එක login වෙන්න ඕන username එකයි password එකයි දෙකම ලස්සනට ගහලා තියෙනවා. ගොඩක් වෙලාවට username එක admin සහ password එක admin තමයි එන්නේ. ඕක ගහලා router එකේ page එකට මෙන්න මේ විදිහට login වෙන්න. දැන් යාළුවනේ අපි ඉන්නේ Wi-Fi setting page එක ඇතුලේ. දැන් යාළුවනේ ඔයා කරන්න ඕනේ මෙතන වම් පැත්තේ කෙළවරේ තියෙන device setting කියලා option එකක් අන්නේ කුඩේ යාළුවනේ එකපාරක් මෙන්න මේ විදිහට click කරන්න. ඉතින් යාළුවනේ අදේන හැම router එකකම dual band කියලා තාක්ෂණයක් තියෙනවා. ඒ කියන්නේ එකම router එකෙන් Wi-Fi signal වර්ග දෙකක් පිට කරන එකක් තමයි 2.4G සහ අනිත් එක 5G. ගොඩක් අය කරන්නේ මේ දෙකටම එකම නම දාලා තියෙන එක. ඒක මාරම වැරදි. අපි මේ දෙකේ වෙනස තේරුම් ගමු. ඉතින් යාළුවනේ අපි දැන් මේ දෙකේ වෙනස පොඩ්ඩක් තේරුම් ගමු. 2.4G කියන්නේ යාළුවනේ ස්පීඩ් එක ටිකක් අඩුයි. නමුත් router එකේ තියෙන කාමරේ ඉඳන් ගොඩක් ඈතට. ඒ කියන්නේ බීටි 3-4 පහු කරගෙන උනා සිග්නල් එක වදිනවා. ඉතින් යාළුවනේ 5G කියන්නේ මේක තමයි සුපිරිම බාණ්ඩේ. router එකේ කිට්ටු ඉනවා නම් යාළුවනේ අපිට මේකේ උපරිම ස්පීඩ් එකක් සහ ලෝ ස්පින් එකක් ලබා ගන්න පුළුවන්. ඉතින් යාළුවනේ ඔයා දැන් මුලින්ම කරන්න ඕනේ මේ බෑන්ඩ් එකට නම් දෙකක් දෙන්න. උදාහරණයක් විදිහට ගත්තොත් මම මේ පළවෙනි එකට දෙනවා my home wifi 2.4G සහ අනිත් එකට දෙනවා my home wifi 5G කියලා. දැන් යාළුවනේ ඔයා router එකේ ඉන්න කාමරේ ඉඳන්ම ගේම් ගහනවම හරි නැත්නම් YouTube බලනවා නම් හරි නැත්නම් ෆිල්ම් ඩවුන්ලෝඩ් කරනවා නම් අනිවාර්යයෙන්ම මේ 5G කියන එකට කනෙක්ට් වෙන්න. මොකද මේකෙන් අනිවාර්යෙන් ස්පීඩ් එක ඩබල් වෙනවා. ඉතින් යාළුවන්ට මේක ලේසියෙන්ම කරගන්න පුළුවන් මේ වම් පැත්තේ කෙළවරේ තියෙන වගේ බෑන්ඩ් එකට අදාළ නේම් එක අන්නේ කුඩ යාළුවනේ එකපාරක් මෙන්න මේ විදිහට ක්ලික් කරලා ඊට පස්සේ යාළුවනේ මෙතන SSID කියලා තියෙනවා. මෙතනින් යාළුවනේ ඔයාට මේ නේම් එක චේන්ජ් කරලා මෙතන පල්ලෙහාන් save කියන බටන් එක දෙන්න පුළුවන්. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු ඔයාගේ Wi-Fi router එකේ channel selection එක නිවැරදිව කරගන්න කොහොමද කියලා. ඉතින් යාළුවනේ මේක තමයි අපේ router එකේ තියෙන වැදගත්ම setting එක. මේක නිකන් හරියට අල්ලපු ගෙවල් වල තියෙන Wi-Fi signal නිසා ඔයාගේ router එකේ signal එක block වෙනවා වගේ වැඩක්. මේකට කියන්නේ යාළුවනේ channel congestion කියලා. මේක නිකන් හරියට පාරක වාහන තදබදයක් ඇති වෙනවා වගේ වැඩක්. ඉතින් යාළුවනේ router එකේ Wi-Fi setting වල channel කියලා option එකක් තියෙනවා. ඒක සාමාන්‍යයෙන් තියෙන යාළුවනේ auto කියලා. ඒ කියන්නේ යාළුවනේ router එකේ කැමති channel එකක් select කරගන්නවා. අපි ඒක යාළුවනේ auto කියන්නේ නැතුව මෙන්න මේ විදිහට වෙනස් කරලා දාමු. ඉතින් යාළුවනේ ඔයාලට දැන් display එකේ පේනවා ඇති මම දැන් ඉන්නේ Wi-Fi 2.4G setting වල. ඉතින් යාළුවනේ දැන් මෙතන උඩම කෙළවරේ තියෙනව නේද Wi-Fi advanced setting කියලා option එකක්. අන්න ඒ කුඩ යාළුවනේ එකපාරක් මෙන්න මේ විදිහට click කරන්න. ඊට පස්සේ යාළුවනේ අපිට මෙතන පල්ලෙහාන් බලා ගන්න පුළුවන් channel කියලා option එකක් තියෙනවා. මේක default ඇවිල්ලා තියෙන auto කියලා. ඉතින් යාළුවනේ මෙතනින් ඔයාලට පුළුවන් 6 හරි 11 හරි select කරගන්න. ඉතින් මම මෙන්න මේ විදිහට select කරලා මෙතන පල්ලෙහා තියෙන save button එකට මෙන්න මේ විදිහට click කරනවා. එතකොට යාළුවනේ මෙතන අපිට notification එකක් බලා ගන්න පුළුවන් save successfully කියලා. එතන යාළුවනේ දැන් ඔයා okay දෙන්න. ඊට පස්සේ යාළුවනේ ඔයා යන්න මෙතනින් Wi-Fi 5G setting වලට. එතනත් යාළුවනේ උඩම තියෙනවා මෙතන Wi-Fi advanced setting කියලා option එකක්. අන්න එතනට ගිහලා මෙතන channel එක යටතේ යාළුවනේ එතන auto කියලා තියෙන්නේ. අන්න එතන යාළුවනේ ඔයා දැන් select කරගන්න 48 වගේ අඩු වගේක්. මේ වැඩිවට යන්න එපා. මෙතනින් 48න් අඩු එකක් තෝරගන්න. ඉතින් මම මෙතනින් 48 කියන option එකට දීලා මෙතන save කියන බටන් එක උඩ මෙන්න මේ විදිහට click කරනවා. ඊට පස්සේ යාළුවනේ මෙතනින් අපිට බලා ගන්න පුළුවන් Wi-Fi starting please wait a moment කියලා notification එක display වෙනවා. ඉතින් යාළුවනේ මම මෙතන okay දෙනවා. ඉතින් යාළුවනේ අපි ওই settings ටික මෙන්න මේ විදිහට හදාගත්තාම අපේ යවට වටපිටාවේ තියෙන signal ටික smooth එකේ ගලාගෙන එනවා. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු DNS වෙනස් කරලා කොහොමද response time එක වැඩි කරගන්නේ කියලා. ඉතින් යාළුවනේ සාමාන්‍ය router එක පාවිච්චි කරන අපේ internet සේවා සපයන සමාගම් වල default DNS ඒවා යාළුවනේ සෙනඟ වැඩි වෙලාවට මාරම slow වෙනවා. ඉතින් යාළුවනේ අපි දැන් ලෝකේ තියෙන වේගවත්ම සහ ආරක්ෂිතම පොදු DNS පාවිච්චි කරමු. ඉතින් යාළුවනේ ඔයාලට පේනවා ඇති මම දැන් ඉන්නේ router එකේ setting වල. ඉතින් මෙතන උඩම කෙළවරේ තියෙනවා DHCP setting කියලා option එකක්. අන්න ඒ උඩ යාළුවනේ මම දැන් මෙන්න මේ විදිහට click කරනවා. ඊට පස්සේ අපිට මෙන්න මේ වගේ interface එකක් බලා ගන්න පුළුවන්. මෙතන පල්ලෙහාම තියෙනවා secondary DNS සහ primary DNS කියලා option දෙකක්. ඉතින් යාළුවනේ මෙන්න මෙතනට තමයි අපි fill කරගන්න ඕන අපේ DNS address දෙක. ඉතින් මම දැන් ඔයාලට මෙතන display වෙන්න දාන්නම් Cloudflare DNS සහ Google DNS type දෙකම. ඉතින් ඔයාලා මෙතනින් බලලා ඒක type කරලා මෙතන පල්ලෙහා තියෙන save button එක උඩ මෙන්න මේ විදිහට click කරන්න. එතකොට යාළුවනේ DNS address එක මෙන්න මේ විදිහට change වෙනවා. ඉතින් යාළුවනේ අපේ වීඩියෝ එකේ තියෙන අවසාන tip එක තමයි schedule reboot එක මගින් ඔයාගේ router එකේ speed එක වැඩි කරන විදිහ. ඉතින් යාළුවනේ ඔයාලට පේන ඇති display එකේ මගේ router model එකේ එහෙම option එකක් නැහැ. නිකන් normal
reboot කියලා option එකක් විතරයි මෙතන තියෙන්නේ. නැත්නම් මෙතන තියෙන ඕන schedule reboot කියලා. ඉතින් ඔයාලට මේකේ වැදගත්කම් පොඩ්ඩක් පැහැදිලි කරොත් යාළුවනේ. ඉතින් යාළුවනේ ඔයාලා දැනටමත් දන්නවා ඇති ඔයාලගේ router එකත් නිකන් mini PC එකක් වගේ. මේක ඇතුලේ යාළුවනේ processor එකක් සහ RAM එකක් තියෙනවා. ඉතින් යාළුවනේ මාස ගණන් එක දිගට මේක on එකේ තියෙද්දි router රත් වෙලා ඒක ඇතුලේ කැචේ පිරලා slow වෙන්න ගන්නවා. ඉතින් යාළුවනේ මේ option එක සාමාන්‍යයෙන් on කරගන්න තියෙන්නේ dialog වගේ router වල නම් මේ management option යටතේ තමයි තියෙන්නේ. නැත්නම් යාළුවනේ වෙනත් router වල නම් system tool හරි maintenance හරි යටතේ ওই option එක තියෙනවා. ඉතින් යාළුවනේ ඔයාලට තියෙන්නේ මේ option එක enable කරලා ඔයා නිදා ගන්න කලින් වෙලාවක් මේකට තියන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය පාන්දර 3ත් 4ත් වගේ වෙලාවක් set කරන්න. එතකොට යාළුවනේ ඔයා නිදි අතරේ router එක auto restart වෙලා කැචේ සේරම clear කරලා උදේට අලුතෙන්ම router එකක් ගත්තා වගේ උපරිම performance එකකින් ඔයාලට වැඩ කරන්න පුළුවන්. ඉතින් යාළුවනේ වීඩියෝ එක වටිනවා කියලා හිතනවා අනිවාර්යයෙන්ම වීඩියෝ එකට like කරන්න. ඒ වගේම ඔයාගේ යාළුවන්ටත් මේ ප්‍රශ්න ඇති ඒ නිසා යාළුවන්ටත් බලන්න වීඩියෝ එක share කරන්න. ඒ වගේම යාළුවනේ ඔයාගේ router එකේ settings හොයාගන්න බැරිනොත් router එකේ model එක පහලින් comment එකක් දාන්න මම අනිවාර්යෙන් reply කරලා උදව් කරන්නම්. ඉතින් යාළුවනේ මේ වගේ tech videos ඔයාලට දිනපතා බලන්න ඕන නම් අපේ YouTube channel එක subscribe කරන්න. එහෙනම් යාළුවනේ නැවතත් මේ වගේ tech videos එකකින් හමු වෙමු. එතකන් සුබ දවසක්.